දවසක් අලුත් වීඩියෝ එකක් හම්බෙන්න ආවා. ඉතින් මගේ අතේ තියෙන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ හිතනවද? මේ තමයි බලමාළු ජාඩි. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා බලමු බලමාළු ජාඩියක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අද බලමාළු ජාඩි තමයි හදන්න යන්නේ. ඉතින් නිවැරදිව ජාඩියක් දානකොට හොඳ මැටි භාජනයක්, පිරිසිදු මැටි භාජනයක් ලබා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ කියන වතුර මේකේ මිශ්‍ර වෙන්න හොඳ නැහැ. ඊට පස්සේ අපි හොඳින් මේකට අඩියට ලුණු වතුර ගන්නවා ඔය ආකාරයට. ඊට පස්සේ ගොරකා අරගෙන අපි මේ භාජනයේ අඩියට ලුණු දාලා ලුණු මත ගොරකත් ওই විදිහට අතුරා ගන්නවා. වතුර මිශ්‍ර කරගන්න එපා. වතුර මිශ්‍ර වුණොත් තමයි පණුව ගහනවා කියන්නේ. ඉතින් පණුව ගහන්නේ වතුර නැතුව වියලිව මේක හදා ගන්නකොට. ඒ ආකාරයට අපි ගොරකා අතුර ගන්නවා. ඊට පස්සේ අපි බලමාළු දා ගන්න බලමාළු ටිකත් අරගෙන බලමාළු කැබලි වලත් හොඳට මේ ලුණු මේ ආකාරයට අතුර ගන්නවා. ඊට පස්සේ ගොරකත් ඒ මත තබනවා. ඒ බලමාළු මත තබනවා. ඒ ආකාරයට තමයි අපි කරලා යන්නේ. ඉතින් අපි ගොරකත් ඒ බලමාළු මත තබලා අපි මේ අඩියට ලුණුයි ගොරකයි දාගත්තේ අපි මැටි භාජනයේට මේ බලමාළු ටිකත් ඔය විදිහට බලමාළු කෑල්ල ටිකත් අතුරා ගන්නවා. ඉතින් මං ආයෙත් කියනවා වියලි වෙන්න ඕනේ. වතුර නම් කලවම් කරන්න එපා. අනිවාර්යයෙන්ම පණුව ගහනවා. පණුව ගහන්න නැති වෙන්න අනිවාර්යයෙන්ම හොඳට වතුර මිශ්‍ර කරගන්න නැතුවේ මේක කරන්න ඕනේ. ඉතින් ඔය ආකාරයට අපි මාළු වල මං කිව්වා පරිදි හොඳින් ලුණු තවරගෙන ඒ මතට ගොරක තබාගෙන අපි අර මැටි භාජනයට අතුරා ගන්නවා. ඔය ආකාරයේ ඒ ආකාරයට හැම මාළු කූරි මේ මාළු කැබැල්ලක් මතටම ලුණු වතුරගෙන අර ආකාරයට ගොරක තියාගෙන මේ මැටි භාජනේ අපි අතුරා ගන්න ඕනේ. ඒ ආකාරයට අපි අතුරාගෙන යනවා. ඉතින් මේ හරි මේ ජාඩි ගැන කතා කරොත් ඉතින් අපේ පුරාණ දීවරය අපේ දීවර ජනතාව ඒ වගේම මේ මාළු කල් තබා ගන්න භාවිතා කරපු ක්‍රමයක්. ඉතින් මේක සාමාන්‍යයෙන් කතා කරොත් අපිට සතියකින් අපිට පරිභෝජනයට ගන්න පුළුවන්. එතකොට හොඳට හයි වෙනවා. මේක නිවැරදි කරොත් පණුව ගහන්නේ. ඒ වගේම මේ සතියෙන් පරිභෝජනය ගන්න පුළුවන් වගේ මේක අවුරුද්දක පමණ කාලයක් අපිට කල් තබා ගන්නත් පුළුවන් නිවැරදිව ජාඩියක් දාගත්තොත්. ඒ ආකාරයට අර ලුණුයි ගොරකයි මේ මාළු කැබිලිල මං ඉස්සෙල්ලා කිව්වදී අතුරගෙන නිවැරදිව අපි මේ මැටි භාජනයට අතුර ගන්නවා. ඉතින් මැටි භාජනයක් භාවිතා කරන්න කිසිදු ඇල්මීනියම් හෝ වෙනත් ලෝහමය ද්‍රව්‍ය වලින් සාදා තියෙන භාජන භාවිතා කරන්න එපා. අනිවාර්යයෙන්ම භාවිතා කරන්න ඕනේ මැටි භාජනයක්. ඉතින් මේ මොකද ලෝහමය භාජන භාවිතා කරන්න ඕනේ නැහැ. ඔය ආකාරයට මේ අපි මාළු කැබලි ටික ලුණු වතුරගෙන ගොරක වතුරගෙන අපේ මේ මැටි භාජනය මත දා ගන්නවා. ඉතින් විශේෂයෙන්ම මේ වගේ ලොකු මැටි භාජනයක් තියෙනවා නම් මේ වගේ තට්ටු කිහිපයක් අපිට හදා ගන්න පුළුවන්. ওই විදිහට ලුණු මේ සාගොරක සමගින්. ඉතින් අපි බලමු කොහොමද මේක ඉස්සරහට මේ ටික අතුරා ගත්තට පස්සේ මොකද්ද කරන්න කියලා. ඉතින් සියලුම අපේ මාළු කැබලි ටික ලුණුයි ගොරකයි දාලා අතුරා ගත්තට පස්සේ ඊට ලුණු තට්ටුවක් දානවා. ලුණු තට්ටුවකුයි ගොරක තට්ටුවකුයි. ඉතින් ඔය විදිහට ආයෙත් ඔය මත මාළු කැබලි තියලා ආයෙ ලුණු අර විදිහට ලුණුයි ගොරකයි අතුරගෙන මාළු කැබලි තියලා ඒ උඩටත් ලුණුයි ගොරකයි දාලා ඔය තට්ටු කිහිපයක් අපිට හදා ගන්න පුළුවන්. හැබැයි මේක පොඩි ඇතිලියක් නිසා ඉතින් අපිට යම් කිසි ප්‍රමාණයකට එක තට්ටුවක් විතරයි හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු දාලා ගොරකත් ඒ මාළු කැබලි මත අතුරා ගන්නවා. ඉතින් ඔය ආකාරයට නිවැරදිව කරන්න ඕන. ජලය නම් මිශ්‍ර කරන්න එපා. ආයෙත් මම කියනවා මොකෝ ජලය මිශ්‍ර කරොත් අනිවාර්යයෙන්ම පණුව ගහන්න පුළුවන්. පණුව ගහන්න නැතුව හොඳ හයියට කැබලි ටිකක් ගන්න නම් නිවැරදිව මේ ජාඩිය කරගන්න ඕනේ. මැටි භාජනයක් අනිවාර්යයි. ඒ වගේම ජලය මිශ්‍ර කරගන්න හොඳ නැහැ. මේ කරුණු දෙක හොඳින් මතක තබා ගන්න. ඉතින් ඔය ආකාරයට අපි දැන් අපේ ජාඩියකට අපි ලුණු මේ කියන්නේ ජාඩි අඩියට දැම්මා. ලුණු තට්ටුවක් ගොරක දැම්මා. ඊට පස්සේ මාළු කැබලි වලත් ලුණුයි ගොරකයි අතුරාගෙන
හරියාකාරව නිවැරදිව මේ මැටි භාජනය අතුරා ගත්තා. ඉන්පසු ලුණු තට්ටුවක් දැම්මා. ඊට පස්සේ ගොරක අතුරා ගත්තා. ඒ ආකාරයට අපි නිවැරදිව කරන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙනවා ඉදිරියේදී ඔයගලන්ට බලන්න පුළුවන් පත්තර පිටු කඩදාසි වලින් මේක ජලයේ හරි වාතයේ හරි නොයනසේ අපි මේක උඩින් මේක ගැට ගහ ගන්න ඕන. රෙදි කැබැල්ලක් වෙන්නත් පුළුවන්, නැත්නම් අපිට පුළුවන් මේ පියනකින් උනත් ගහන්න. විශේෂයෙන් පියනකින් ගහනවා නම් පත්තර කොලයකින් ගැට ගහගෙන පියනින් වහන එක හොඳයි. මොකෝ වාතය හෝ ජලය යන්න පුළුවන්. මොකෝ පණුව ගහන්න පුළුවන්. නැත්නම් අපිට කෙහෙල් කොලයක් හොඳට තවාගෙන ගින්දරින් තවාගෙන මේකේ ගැට ගහ ගන්න පුළුවන්. ඉතින් අපි නම් ගත්තේ කඩදාසි කොළ දෙකක් එකට තියලා. මොකෝ කඩදාසි කොළ එකක් දෙකක් හරි තියන්න. මොකෝ තදට මේක ඉරෙන්න පුළුවන්. ඒ නිසා හොඳට ගැට ගහගන්න. ඊට පස්සේ යම්කිසි පියනක් හරි මොකකින් හරි මේක වහන්න. ජලය මිශ්‍ර කරන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට සතියකින් පස්සේ මේක පරිභෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම අවුරුද්දක කාලයක් මේක හරියාකාරව නිවැරදිව හදුවොත් ඕගොල්ලන්ට පරිභෝජනයට ගන්න පුළුවන්. අවුරුද්දක් පමණ කාලයක් මේක කල් තියා ගන්නත් පුළුවන්. ඒ වගේ විශේෂ දෙයක් මතක් කරනවා මේක අපි පරිභෝජනයට ගන්නකොට. ඒ කියන්නේ අපි මේක හදාගන්න සතියෙන් පස්සේ වීඩියෝ එකක් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ගේන්නම් මේකේ තියෙන තත්ත්වය කොහොමද කියලා. අනිවාර්යයෙන්ම අල්ලන්න එපා. තින් මැටි මේ පොල් කටු හැන්දක් අරගෙන මේකේ තියෙන කැබලි ඉවත් කරගෙන අපි පරිභෝජනය කරනකොට සතියකින් අපිට පරිභෝජනය කරන්න පුළුවන් නේ. මොකද අපි ඇල්ලුවොත් ආයේ මේ අපේ තියෙන දේ මේ කැබලි ටික ඉදිරියේදී පරිභෝජනය කරන්න තියෙන කැබලි ටිකත් මාළු කැබලි ටිකත් ජාඩියට පණුව ගහන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අන්තිම මොහොතේ කියනවා මැටි භාජනය අනිවාර්යයි. ජලය නම් මිශ්‍ර කරගන්න එපා. නැත්තම් ඔය පණුව ගහනවා කියන කතාව වෙන්නේ ඒ නිසා නිවැරදිව මේක අපි දැන් පෙන්නපු ආකාරයට ජාඩියක් දමා ගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඉතින් යාළුවෝ අතර වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් කමෙන්ට් එකක් දාලා යන්න අඩුපාඩු තියෙනවා නම් ඉතින් හොඳ නරක දෙකම කියලා. ඒ වගේම මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් ඕගොල්ලන්ට සුබ දවසක්. ඉතින් ගිහින් එන්නම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.